Welcome our YouTube channel. මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් එන්නේ UK වල ගෙවුණු ලස්සනම දවස් 3ක කැම්පින් එක්ස්පීරියන්ස් එක පළවෙනි දවසේ විස්තරය. වෙදර් එක චෙක් කරලා ගියාට බලන්න යනකොටම මේ මොහොතේකුත් එක්ක මහ හොළඟක් තියෙන වෙලාවක තමයි අපි කැම්පින් කරන තැනට ලං වුණේ. ලස්සන සී විව් එකක් තියෙන ඩෙවෝන් වල මුහුදු තීරයක් අයිනේ තියෙන ලස්සන කැම්පින් සයිට් එකක්. මේ ඩෙවෝන් වල සවුත් ඩීන් කැම්පින් සයිට් එක. මීදුමෙන් පිරීලා තද හොළඟකුත් එක්ක තියෙන වෙලාවක අපි මේ ගමන ගියේ සිකුරාදා දවල්. අපි යනකොට හොඳටම කාලගුණය වෙනස් වෙලා තිබ්බේ. අපි අපේ ටෙන්ට් එක සෙට් අප් කරගත්තා. මේ කැම්පින් ගමන අපිට එක්ස්පෙරිමන්ට් එකක් වගේ. මොකද කවදාවත් ටෙන්ට් එකක් සෙට් අප් කරලා නැති හින්දායි. මේ වගේ හුළඟ තියෙන තැනක ඒක හදාගන්නේ කොහොමද? අපි දෙන්න තනිවම යනුල්ගේ උදව්වත් එක්ක ටෙන්ට් එක ටිකෙන් ටික හදාගත්තා. ඉතින් හුළඟ අපිට කොච්චර බාධා කරාද කියලා ඔයාලට පේනවා ඇති. පුදුම සැර හුළඟක් තිබ්බේ. එදා කාලගුණය ගොඩක් වෙනස් වෙලා තිබ්බේ. අපිට ටිකක් බයක් හිතුණා මොකද හුළඟත් එක්ක මොකද වෙන්නේ කියලා. කොහොම හරි අපි අපේ ටෙන්ට් එක සෙට් අප් කරලා හදාගත්තා. කොච්චර හුළඟ තිබ්බත් පුංචි පැටවුට නම් හරිම නිදහස්. එහෙ මෙහෙ යනවා. අපි ගිනිමැලයත් සූදානම් කරගත්තා. මොකද දැන් හවස් වෙලා තියෙන්නේ. අපිට බාබකියු එක හදාගන්නත් ඕනේ හින්දා. ඉතින් මොහොතේ සුන්දරත්වයත් විඳින්න අපි අපේ දවස ගත කරා. බලන්න ටෙන්ට් එකෙන් එළිය බලනකොට පේන සී විව් එක කොහොමද කියලා. ලස්සනයි නේද? ඉතින් අපේ පළවෙනි අත්දැකීමම අපි ගොඩක් සුන්දර විදිහට ගත වුණේ. ලස්සන සී විව් එකයි රිලැක්සින් මයින්ඩ් එකයි අපි අපේ හවස ගත කරා ලස්සනට හැමෝම. ඉතින් මේ වටපිටාව දිහා කොච්චර බැලුවත් ඇති වෙන්නේ කාලගුණය ටිකක් විතර යහපත් වුණා. පොඩි යව්වකුත් පායලා. හැබැයි හුළඟ නම් එච්චරම අඩු වුණේ නැහැ. ඉතින් පුංචි බබාලත් එක්ක කැම්පින් කරනකොට හරිම හොඳයි මේ තැන. මොකද නිදහස් තන පිට්ටනිය ගොඩක් දුර එහෙ මෙහෙ ඇවිදලා යන්න පුළුවන් නිදහස තියෙනවා. ඉතින් මේ දැනෙන සුන්දරත්වය කියන්න වචන නැහැ. ඒක ඇවිල්ලම විඳින්න ඕන. UK වල ඉන්න කෙනෙක් නම් මේ වගේ කැම්පින් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන. පවුලේ අයත් එක්ක Tamanට කැමති විදිහට පුංචි මොහොතක් ගත කරන්න පුළුවන් වෙලාවක ඒකත් අපිට කරන්න හම්බෙන්නේ ගිම්හානය වගේ කාලේනේ. සමයකේ විතරයි අපිට මේ විදිහට කැම්පින් කරන්න පුළුවන්. මෙහි ගොඩක් කල්චර් එකක් වෙලා තියෙන්නේ කැම්පින් කරන එක. හැමෝම හොලිඩේ වලට විශේෂයෙන් ස්ප්‍රින් වලින් පස්සේ හැමෝම තමන්ගේ ෆැමිලිත් එක්ක එක්ක සෝලෝ කැම්පින් හරි එහෙම යනවා. ඒක කල්චර් එකක් වෙලා තියෙන්නේ. Hi guys, today we are camping for the first time. We are in South Dean and it is summer and it's cold. The wind is blowing us and the wind never stops. We are playing football right now, so
හරිම නිදහසේ කාලය ගත කරා. අපේ හිතටත් හරිම සතුටුයි. We made some barbecue chicken. Now we are trying it to see how it tastes like. That tastes like you roasted a chicken. And outside you can't go because it's too cold and too windy. හවස් වරුවක මුහුදු තීරයක් ළඟ බාබකියු රස විඳිමින් අපි දෙන්නත් පුංචි මොහොතක් සතුටු සාමිචියේ යෙදමින් ගත කරා. කයල් බබා මේ වෙලාවේ නිදාගෙන හිටියේ. ඒ හින්දා අපිට ෆ්‍රී ටයිම් Now we are burning the marshmallows so we can eat it. We need to catch the fire so the marshmallows get burned. ඔයාලලා වැඩි වෙන්නේ නැද්ද? එංගලන්තේ ඉස්කෝලවල ගොඩක් කැම්පින් කරන හැටි පුංචි කාලේ ඉඳන්ම කියලා දෙනවා. ඒක යාළුවගේ කල්චර් එකක් හින්දා. රෑ 10 වුණත් ඉර බහින්නේ නැහැ. මේ සමා එකනේ. දැන් රෑ 8:00 වුණාට තාම ඉර එහෙමයි. ඉතින් අපේ දෙවනි දවස ගත වුණේ කොහොමද කියලා ලස්සන ඉර තියෙන දවසක. දෙවනි දවසත් වීඩියෝවත් රැඳී ඉන්න. ඔයාලට සුබ දවසක්.